මොකද හිතන්නේ දෙවුණගේ අද දවසේ මේ ගායනය ගැන? අපි ලොකු ප්‍රශ්නයක ඉන්නවා වගේ මට හිතෙනවා. ඔව් අපි තුන්දෙනාම ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ඉතින් ගායනය ගැන මං හිතන්නේ ඉස්සෙල්ලා පුතා ගායනා කරේ නිස්සාර ගීතය. ඉතින් එදාත් එක්ක අද බලනකොට මට හිතෙනවා පුතා ගොඩාක් තැන් ලස්සනට ගායනා කරනවා කියලා. සහ මේ ගීතය ගත්තොත් සුනීර මල්ලිගේ ජීවිතය වෙනස් කරපු සින්දුව. ඉතින් අපි බලමු ආගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වේද කියලා මේ සින්දුවට. ලකුණු දෙන එක තමයි අපි මේ තුන්දෙනා කතා කර කර හිටියේ. මට අර දෙන්නගේ රහස් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ හින්දා ඉස්සෙල්ලා අපි ඒ දෙන්නගේ ලකුණු අරගෙන මේ පැත්තට එමු. මමත් හිතුවා ලකුණු අතර තමයි තිදෙනාම දෝලණය වෙන්නේ කියලා. හරි ශෂිකා නිසංසලා.
මෙවුනා ගෙත්වි පොළොන්නරුවෙන් තමයි තරඟ වැදුනේ. ඔව් මෙවුනා දුව කලින් වතාවේ ගායපු ගීතයත් එක්ක බලද්දී අතට මර කියව කතාවට මමත් එකඟයි. ඊට වඩා ඔයා දියුණු කරගෙන තියෙනවා. සහ ඔයාගේ හඬේ තියෙනවා හරි හැඟුම්බර බවක්. ඒක ඇත්තටම මං හිතනවා ඒක ඔයාට ලැබුණ දෙයක්. උපතින් ලැබිච්ච දෙයක්. ඒ කටහඬේම හැඟුම්බර බව තියෙනවා. සහ මේ ගීතයේදී මම දැන් ඉදිරියට හදාගන්න ඕන නිසා පුතාට චුට්ටක් කියලා දෙන්නම් මේකේ තිබ්බ අඩුපාඩු. හැම පේලේකම අවසානයේදී තමයි පොඩ්ඩක් පිචින් එහෙම වුණේ. හැම පේලේකම වගේ එක සිද්ධ වුණා. මං හොඳ අවධානයෙන් අහගෙන හිටියා. සහ සමහර පේලේ අවසන් කරනවා හොඳයි අර සම්පූර්ණ කරනවා. සමහර පේලි අසම්පූර්ණයි. තව ටිකක් සම්පූර්ණ වුණා නම් හොඳයි. තව ටිකක් ඇදගෙන ඉන්න ඕන තැන්, විබ්‍රාටෝ තියෙන්න ඕන තැන්, ඒ වගේ දේවල් ටිකක් අපි හදාගමු පුතේ. මේ මමත් දැන් ඉන්නේ පොඩි ප්‍රශ්නයක. මොකද අද බැටල් රවුන්ඩ් එකනේ මේ ලකුණු කීයක් දෙනවද කියලා ප්‍රශ්නෙක ඉන්නේ. හැබැයි මේ ගීතයත් ටිකක් අමාරුයි. ඒක නිසා නදිමාල්ගේ කමෙන්ට් එක බලලෙමුද? බලලෙමුකෝ. මට දෙන්න වෙද්දන්නේ හරි මෙවුනා මේ අර කිව්වා වගේ ඇත්තටම මේ මුළු ගීතය පුරා මේ මූඩ් එක දිගටම තියාගෙන හොඳින් ගායනා කරා. I think මේ වුණාට විශ් කරනවා good luck වෙන්න කියලා. ලකුණු 9ක්. හරි මම හිතන්නේ දැන් ශශිකයි අපි ලෑස්ති. මම හිතන්නේ තරඟ දරුවන්ට වැඩිය ලොකු අභියෝගයකට අපේ විනිශ්චය මණ්ඩලය පත්වලා ඉන්නවා. හරි ඔන්න දුන්නා. හරි ඔන්න සූදානම්. ලකුණු 9ක්. ශශිකා ලකුණු 9ක්. තවත් ලකුණු 9ක්. හොඳයි යනවා මෙවුනා ඔන්න ලකුණු 27ක් ලබා ගන්නවා අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයෙන්. එහෙනම් ඉතුරු ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ කාගෙන්ද? ප්‍රේක්ෂකයන්ගෙන්. ඔයාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන්. කාවින්ග මම මතක් කරන්න SMS කරන විදිය HKS හිස්තැනක් අංක 3 යොදලා 7766ට හැකිතාක් ප්‍රමාණයක් පුංචි මෙවුනා වෙනුවෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ SMS මනාප ප්‍රකාශ කරන්න. ඒ වගේමයි hirutv.lk hirukidstar.lk කියන වෙබ්සයිට් හරහත් ඔයගොල්ලෝගේ ආදරය හැකිතාක් ප්‍රමාණයක් අපේ පුංචි මෙවුනා ගෙත්මි වෙනුවෙන් ප්‍රකාශ කරන්න.